ඇස් දෙක මගේ බීරි වෙනම කන් දෙක නොපෙනී යනවා. නිගන්නේ අපේ සල්ලි කණ්ඩ ආපු මේ මහතුන්ගෙන් උන් සල්ලි ගන්නේ සල්ලි අහුරු මිල්ලේ පොකුරු. අපේ වයිට්ටිට අලුතෙන් පහින්ද යකෝ මුන් අත්පය නෑ වගේනේ හැමෝම හිඟා ගන්න පුරුදු වෙලා තියෙනවා. පල්ලෙම දවල්ට කාලාද? අද ඉන්කම් එක එච්චර නෑ. ඒ විශ්ස තියාගෙන මොනවා හරි කාපන්. මල්ල ඉස්ස මහතුන් අයියා කොල්ලා ගෙදරද මොනවද ගෙනියන්නද මට පරිප්පු දෙන්නේ මොනවද දෙන්නෝ දෙන්න මහතුන් අයියා හරි විතරද ඔව් නේ පොතට දාන්නේ මේ කායි කිරන්නේ ඈ ඒ මොකටද අයියා කිරන්නකෝ මේක කිව්වා දෙන්නකෝ හොරට කිල්ල නේද ග්‍රෑම් 250 කිල්ල ග්‍රෑම් 245 දින් බලු වැඩ කරන්න එපා මුදලාලි සරම්කුයි සර්ට්ටුක් වෙර ඔය වගේ ජරා වැඩ කරන්න තමයි ශ්‍රී ලංකාවේ මගේ සල්ලිත් එක්ක දැනගන්නවා මාළකොට දායක සභාවේ උඩම ඉන්න මිනිස්සු මොනවද බම් මහතුන් අයියා මේ ග්‍රෑම් එකක් දෙකක් එහෙම වෙනවා මේ තරාදි වලට වර්ධිනවා බම් මහතුන් අයියා උඹලා අනිත් එක බං මගෙන් ණයට අරගෙන මට ඔහොම ටෝක් කරන්න බෑ මහතුන් අයියා බැයි නම් මේ පරිප්පු දෙසීමලා තියලා බලන්න මහතුන් අයියා උඹලත් එක්ක බිස්නස් කරන්න බෑ මහතුන් අයියා යකෝ ග්‍රෑම් එකක් දෙකක් නෑ කමන්නේ ග්‍රෑම් පහක් අපි මාසෙක මාරක් කන්නේ පරිප්පු දෙසීමලායි මේ සල්ලි නෙවෙයිද ඕ මොනවා පරිප්පු දෙසීමලා මාසේ කමාරක් කන්න ඕ කිස්සේ කගේ පැලවලට කොටන්නේ පිස්සා පැලවලට කෙටුවේ නෑ පැලවලට කොහෙද කෙටුවේ තෝ ඔය කොටන්නේ මගේ සල්ලි වල යකෝ අර මොනවද අර වැල් වල හැදිලා තියෙන්නේ කැකිනි නේ පුරු මගේ සල්ලි අර ගහේ මොනවද අර හැදිලා තියෙන්නේ පොල් මගේ සල්ලි බුරු සල්ලි අඬා වත් කරන හරකා සල්ල බලන්න යරින් සල්ල බලාගෙන ආවේ තාත්තේ මේ තාත්තේ අර රට යන වැඩි හිට 8:00ට ෆ්ලයිට් එක මේ ඇඳුම් ඔක්කොම නමලා තියෙන්නේ ඇඳ උඩ දා යන්න බෑග් එකක් නෑ තාත්තේ මේ ටවුන් එකට ගිහිල්ලා බැලුවා අර මේ රෝද තියෙන ට්‍රැවලින් බෑග් තියෙන්නේ ඒකේ තාත්තේ මේ අඩු මේක තියෙනවා මේ 6500 පිස්සු දෙකෝ ගණන් කියන්නේ බූරුවා කීයද මම පුතේ තාත්තේ රුපියල් 6000 ගණන් කියන්නේ පහරකෝ නා කරන්නද බඩේ මං එන්න පරිස්සමින් චුටි මල්ලි මගේ අවුරුදු 25ක ජීවිතේට තාත්තෝ ඉල්ලන දෙයක් කරන් දෙන්න පළවෙනි පාරම දැන් උඹ හිතාන්නේ තාත්තා ඇතුළට ගියේ උඹට බෑග් එකක් ගෙන සල්ලි ගේන්න කියලාද නැත්තම් බලපන් මෙහෙම සට කාලේ මොන්ටර පහක් ගේන බලන් හිටන් දෙයි අපි තාත්තා දෙයි බලන් හිටන් හැබැයි චූටි මල්ලි මට දුන්නේ නැත්තම් අර කාමරේ ගොඩ ගහලා තියෙන වී තියෙන්නේ මිටි 4ක් වීරමාවල මෝල්ට විකුණලා මම ওই බෑග් එක ගන්න. උතට පිස්සු දාරකෝ තාත්තා මරන්න දාන්නේ. යකෝ ඔය කතාව තාත්තටම ඇහෙන්න කියන්න බෑ. පගුව පෙළ මැරෙයි මිනිස්සයා. කොහොමද බං මෙහෙම ලෝභ වෙලා ජීවිත තාත්තා තාත්තා. ලබුදා මේකට දාගනි වැඩක් නැති යන මනම් ඔය කපත්තු ගෑලි බැලි කිය. දාලකට ගාවෙන්. මේක දාගනි වඩනා කියලා දේවල්. මේ දෙක අරන් ප්ලේන් කියන්නේ. හල්ලි කණ්ඩ තියාගන්න බා බූරුවෝ. ලබුදා මේ තෝජන් ඔය ප්ලේන් එක යද්දි කොහෙද තියන්නේ? මෙව තාත්තා ඉතින් අර ප්ලේන් එකේ රැක් වල දාන්න. අම්මෝ පිස්සා. තෝ උඩු කිජානි තෝ හදන්න එක එකවට හොරන් කරන්න දෙන්නද? නේද? යස් තාත්තා. ඔව්. මං හිතා තව ඊටමක් කිව්වා. මල්ලිකා එතන ලොකු එකකට යන්න බරයට. මල්ලිකා මොනවාට උයන්නේ? උයන්න කියලා කිසි දෙයක් නැහැ මේගේ හැරි. මම පොඩි කවන් කඩේට එව මස් 500ක් අම්මෝ මස් එන ගණන් ගෑනි දන්නේ නැද්ද? තුරුතා
ඇතුළට කාගනි සල්ලි ගන්න මදුක්කො යකෝ බලමයික දෙන්න ඇති ඒ සල්ලි නෙමෙයි යකෝ මොකද්ද තාත්තේ මේ මාස 6ක මස් කෑල්ලක් කෑවේ නේද මාර කුණුනේ අප්පා මාස 4 කලින් බල මස් කෑවා ඈ මල්ලිකා උඹට සල්ලි කොහෙන්ද යකෝ මල්ලිකා කුකුල් මස් කියන්නේ මල්ලිකා අපි සල්ලි දීලා ගන්න ලෙඩනේ දැන් මොනවද ග්‍රෑට කණ්ඩු උයන්නද වෙන තිතින බටුයි පරිප්පුයි. බටුයි බා පරිප්පු විතර ලිපෙදියා දැන් පරිප්පු කොච්චරද ලිපෙදියානේ හුඬු බාගයක්. අම්මෝ මේ ගෑනම්ම ආව කණ්ඩම ආව ගෑණි මොකක්ද තමස කිව්වේ? නෑ වැඩක් වෙලිදියක් තියෙනවා වරින්ක පරිප්පු ලිපෙදියා නේද කියාද මල්ලිකා දැන් මොනවද මේ උරේ තියෙන්නේ පරිප්පු නිති. හරි සල්ලි බං සල්ලි මෙහෙ කොල්ල ගත්තා අතේ යමල් මල්ලිකා අපිට බැලුව බැලුමට වෙනවා මේ අතේ පරිප්පු වැඩි මේ කොල්ල ගහ වැඩි හරි දාපන් කොල්ල දාලා දිනේ කොල්ල විනාශ කරන්න එපා අතේ කොල්ල දාලා හොදට ඊළඟ මොනවද තුන පානම මන අඩු මුකුඩු වල දාලා කහකුඩු දාන්න එපා කහකුඩු ගන්න ඔය කොල්ල එදා ලිපේ තියලා හරි ඊට පස්සේ මොනවද දාන්නේ තව දැන් මේකට පොල් කිරි දාන්නෙත් නැද්ද? පොල් කි දාන්න ඕනේ පුත්තක් දාපන් දාලා ලිපේ තියපන් විනාශ කරන්න එපා උයපන් ගවන්න මේ වලලා ඔබට දානකොට පරිපූර්ණ පිළිද වතුර දාන්න එපා ලීටර් රුපියලයි නිකන් වතුර දාපන් මල්ලිකා මේ නිකන් ආන්නේ ඔබට බඩගිනිද කන්න ඕන ඇදරට මේ මිනිස්සු උදේටත් කෑවේ දිය බා. දවල්ට කෑවෙත් නැහැ. දැන් රැයටවත් කන්නේ නැද්ද? අම්මේ කාලා ආරලා බලබල්ලක තුගේ ඇඟවල වල සයිස් එක තෝ මන් දන්න උඹලා දවසක මාව කාලා උඹලා මාව පාරට බස්සන දැන් මේක සල්ලි නෙවෙයිද කවුද අදම විදිහට ශබ්ද කළේ? අලි එක්කවත් වෙන්න ඇති බං. That's a wrong method. මොනවාදනේ කරේ? මෙයා බේරගන්න තිබ්බ chance එකනේ. දැන් බේරලා දෙන්න ඕම හරි. Shut up and look at me. මගේ දෙයියෝ කමෙන් කරගන්න බෑ මම පයින් මේ පයින් මට අලුත් මිෂන් එකක් තියෙනවා. දැන් රම්බෝ යන්න. එන්නම්. සිරිමන් බෑ ගලියට. අද දෙකෙන් අපි ඉඳ ගන්න ඕනේ. එක්ක මගේ සල්ලි, එහෙම තමයි පොලිය. එහෙම නැත්තම් අතමත් ඔගේ තාත්තමයි පුතමයි දෙන්නම දාලා ගෙට කිරිතෙනවා යකෝ. බෑ ගලියට. සිරිමන් Don't call me Silver. I am John Rambo. සිරිමලේ මොකෑ බං ඔය? අනේ මේ ඔය විකාර නවත්තලා මගේ සල්ලි ගනි.
Sumati Atande pula somi Munihilatawe Wan mela kamini Aminu මොනවද කියන්නේ තොරණ ගැන කියනවා. පිම්බර උපාසික උපාසිකාවියනි අද මේ පිම්බර පුෂන් පෝදින මේ පුණ්‍ය භූමියට අපි රැස්ව සිටින්නේ මහා තොරන් රාජයා සහ මහා දන්සල් රාජයා ඔබ හමුවේ තැබීමටයි. අන්නේ ඒ පිම්බර අවස්ථාව මා විරුදුවකින් ඔබ හමුවේ තබන. පොචොන් සඳයි සඳේලියයි මතියයි යගේ තොරණයි මුළු පුරවරෙලිය කරන දන්සල් කුස්නාරි සුවඳයි දන්සල් මොනවද තොරණ ගැන මං ගැන පොත වර්ණනා කරනවා. කැමරා එක විවාහ පටන් ගන්න. සුමති මහත්තයා කියන්නේ මේ සුමති අයියා කියන්නේ මා පුඩා කල සිට හඳුනන අනිවාර්යෙන්ම තොරන් වල කෙළපැමිණි පුද්ගලයෙක්. සුමති අයියාගේ අත්තපනත්ත කිරිකිත්ත පුංචි අම්මා පවා කලේ කුඹුර වැඩ. තොරන් වලට බැස්සේ සුමති අයියා මට මතකයි ඒ පිටගමේ දැනට මාස කිහිපයකට ප්‍රථම මේ කලපු මහා තොරන් රාජයා ඒ පිටගමේ උපාසක මහත්තයෙක් ගිල්ලා අත මෙහෙක් කොල්ලා තිබ්බා විතරයි. උපාසක මිත්තණිය තුන් දෙනෙක් යට කරගෙන තොරණ දාපක් ගාලා වැටුණා. තොරණ බැලුවේ තොරණ උඩ ඇවිදන්නේ. ඇයි කියන්නේ බා? අර මං මේක කියන්නේ නැතුව ඒක ස්කිප් කළා. නෙක්ස්ට් එකට යනවා. පන්සල පුරවාගෙන මහ පිරිසක් මෙහි ඇදෙනවා. අම්මා මුත්ත කාලේ දැක නැති තොරණක් අද දකින්නවා.